හෙලෝ ළමයි. ඉතින් අද vlog එක NTS එකේ එක දවසක මොකද වෙන්නේ කියලා. මුලින්ම උදේම රෙඩි වෙලා මේ යන්න හදන්නේ බෝඩ්ස්. මම 3rd year එකේ nursing student කෙනෙක්. ඉතින් අපිට තියෙන years 3ක් complete කරන්න මේ training එකේදී. ඒකෙදි first year, second year, third year එකට අදාළව වෙනම patient care තියෙනවා. මේ හැම patient care එකක්ම අපි කරන්නේ under supervision of the seniors. ඉතින් clinical practice එකෙන් පස්සේ අපිට තියෙනවා lectures උත් NTS එකේදී. මුලින්ම අපි ගිහිල්ලා ward වල අපිට කරන්න පුළුවන් වැඩ ටික කරලා අපි ආපහු college එකට එන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම වැඩ ටික කරලා එන්න කලින් මම්මගේ weight එකක් check කරා. හැබැයි මං හිතාගත්තා ආයෙ නම් ඒක බලන්නේ නැහැ කියලා. හොඳටම වැඩි වෙලා. ඒ මොනවා වුණත් සමෝසයකටත් වගේ කියලා තමයි අපි දෙන්න ආවේ. ඊට පස්සේ අපිට lectures වගේක් තිබ්බා. ඒක නම් video clips නැහැ. මේ තියෙන අපේ lunch time එක. lunch time එක අරගෙන ආපහු අපි යන්න ඕන අපේ college එකට. දැන් අපිට තව lecture එකක් තියෙනවා. මේ lecture එකෙන් පස්සේ අපිට පොඩි program එකකට ready වෙන්න තියෙනවා. දැන් ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. lecture එක කරින්ම ඉවර වුණ හින්දා මට වෙලාව තිබ්බා පොතක් කියවන්න. මේක කඩවර කියලා පොතක්. ඒක ලස්සනයි. මම ඒකේ chapter එකක් කියවලා ඉවර කරා. මේ තියෙන්නේ අපි ready වුණ program එක. මේ වගේ පොඩි දේවල් වලින් ලොකු මතක ගොඩාක් අපි NTS life එකට එකතු කරගන්නවා. මම හිතනවා ඒව කවදා හරි දවසක වටින සම්පත් වෙයි කියලා. කොහොම හරි ඒ වැඩ ටිකත් ඉක්මනට ඉවර කරලා වෙලාව තිබ්බ හින්දා මම පොඩි කාටුන් ෆිල්ම් එකක් බැලුවා. ඒක මම ගොඩක් දවස් ඉඳන් බලන්න හිටියේ. වෙලාව තිබ්බේ නැති හින්දා බලන්න බැරි වුණා. ඒකත් බලලා අපි දෙන්න කතා වුණා එළියට යන්න. මේ වගේ දවස් හැමදාම එන්නේ නැහැ. අද පොඩ්ඩක් ස්ට්‍රෙස් එක අඩුයි, වැඩ ටිකක් අඩු නිසා තමයි අපි මෙහෙම එළියට ගියේ. හැම දවසකම මෙහි විදියට ෆ්‍රී එකේ ඉන්න නැහැ. සමහර වෙලාවට උදේ ඉඳන් රෑ වෙනකන් අපිට වැඩ තියෙනවා කරන්න. කොහොම හරි මේ වගේ පොඩි දවස් අපි එන්ජොයි කරනවා. ඉතින් අපි දෙන්න එළියට ගිහිල්ලා පොඩි chat එකක් දාගෙන මේ කෑමක් කාලා එන ගමන් අපිට යාළුවෝ ටිකකුත් හම්බුණා. අපි යාළුවටත් හායි කියලා ආපහු හොස්ටල් එකට යනවා. හොස්ටල් එකට ගිහිල්ලා ඉවර වෙලා වොෂ් එකක් අරගෙන මේ කරන්නේ අපි පාඩම් කරන එක. අපි අනිවාර්යයෙන්ම ඒ දවස්වල වැඩ ඒ දවසට කරලා ඉවර කරොත් තමයි වැඩ කොට ගහන්න නැතුව කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ වැඩ ටිකක් කරලා මගේ ජර්නල් එකත් අප්ඩේට් කරලා දැන් හදන්නේ නිදා ගන්න. ඉතින් thank you for watching my video. Bye bye.